යාළුවෝ හැමෝටම ආයුබෝවන්. අපි අදත් ආවා IT hub එකේ C tutorial lesson එක ගන්න. අද අපිට තියෙන 27 වෙනි lesson එක. ගිය lesson එකේදී මම කිව්වා අද lesson එක කියලා දෙන්නේ switch case ගැන කියලා. හරි. switch case කියන එකේ පොඩි ඔයගොල්ලෝ දන්නවත් ඇති සමහර විට සමහරව දන්නේ නැතුව ඇති. simply අපි බලුවොත් switch case කියන්නේ මොකක්ද කියලා මේකෙන් පුළුවන් අපි අර if වල කරපු හුඟක් දේවල් මේ switch case එක ආධාරයෙන් අපිට කරන්න පුළුවන්. කියන්නේ දැන් ඔයගොල්ලෝ අපි if එකේ අපි මතක ඇති බලුවා grades වෙන් කරන හැටි. කියන්නේ කො කීයට හරි දැන් 90ට වැටෙනොත් යා grade A එහෙම නැත්නම් grade B grade C S නැත්නම් fail. හරිනේ. ඒ ටික ඔක්කොම මෙන්න මේ switch case එක use කරලා අපිට කරන්නත් පුළුවන්. හරිනේ. මම අද කියලා දෙන්නම් කොහොමද switch case එක අපි use කරන්නේ කියලා. normally use කරන්නේ කොහොමද කියලා දෙන්න. හරි. මම මේක program එක ලියන ගමන්ම කියලා දෙන්නම්. මම ගන්නවා character variable එකක් grade කියලා. හරිනේ. ඒක මම සමාන කරනවා equal ගන්නවා මොකද A එක. A කියන value එකට. ඒ කියන්නේ දැන් grade එක යාගේ A. හරිනේ. ඊට පස්සේ තමයි අපිට මෙන්න switch එක දාන්න තියෙන්නේ. switch කියලා මෙහෙම ලියනවා. ලියලා ඉවර වෙලා brackets open කරලා අපි switch එකේ බලන test එක. අපි දැන් බලන්නේ මෙන්න මේ grade කියන එක තමයි බලන්නේ. හරිනේ. grade කියන එක මෙතන ලියනවා. හරි. grade කියලා ලිව්වා. grade කියලා ලියලා ඉවරයි. ඊට පස්සේ මෙතන අපි curly bracket open close කරගෙන ඒක ඇතුලේ තමයි අපි මේ case කියන එක ලියන්නේ. ඒ කියන්නේ case කියන්නේ මොකක් හරි එක මොකක් ඒ වගේද කියලා බලන එක. case මෙතන දැම්ම command එක case A නම් ඒ කියන්නේ simple A නම් මෙතන double dot එක දාලා printf එකක් දානවා. your grade grade is A කියලා. grade A කියලා. හරිනේ. හරි. ඊට පස්සේ මෙතන semicolon එක දාලා ඊළඟ එකේ ලියනවා case කියන එක B වුණොත් printf එකක් දාලා එයාගේ grade එක B කියලා print වෙනවා. හරිනේ. ඊට පස්සේ මම මේකම copy paste කරගන්නම්. case හදිසියවත් case කියන එක C වුණොත් grade C කියලා print වෙන්නේ. හරිනේ. හරි. දැන් හරි. ඊළඟට case කියන එක S වුණොත් grade එක යාගේ S කියලා print කරනවා. හරිනේ. එහෙම නැත්නම් දැන් එහෙම නැත්නම් එයා fail නේ. A B C S විතරයි මට දෙන්න තියෙන්නේ. එහෙම නැත්නම් එයා fail. එයා fail කියලා print කරන්න අපි මෙතන default කියලා දානවා. කියන්නේ default case එක. මේ ඔක්කොම වුණොත් මෙන්න මේක වෙනවා. ඒත් අර වගේම double dot එකක් දාලා printf එකක් දානවා. fail කියලා. හරි. fail කියලා දානවා. දැන් හරි. දැන් ඔන්න ඔහොමයි අපි normal switch case ලියන්නේ. හරිනේ. මේ විදිහට තමයි switch case ලියන ආකෘතිය මේක. මේ කරන්නේ switch කියන එකෙන් බලනවා grade එක. ඒක case A නම් ඒ කියන්නේ A වුණොත් A print කරනවා grade A කියලා. අපි මේක නිකමට builder run කරලා බලමු. මෙතන වැරදි මෙතන එක සමානකට එන්න ඕන. මේක නිකමට builder run කරලා බලමු. හරි. මම මේක දැම්මේ නෑනේ. මෙතන new line එකක් දාමු හැම එකටම. ඒකට ඕගොල්ලන්ට පේන්නේ මේ කෝඩ් එක කොහොමද අපිට දැන් එන්නේ කියලා. අපිට එන්න ඕනේ ඔයගොල්ලෝ දන්නවා අපිට හරියන අපේ කෝඩ් එක හරියනම් එන්න ඕනේ. දැන් මම user grade එක A මෙන්න මේ grade A කියන විදිහට print වෙන්න ඕනේ. අපි මේක builder run කරලා බලමු. හරිද කනේ? grade A කියලා print වුණා, B කියලා print වුණා, C S fail ඔක්කොම print වුණා. ඇයි? ඒකට හේතුව දැන් අපි මෙතනින් නවත්තන්න එපා program එක. case එක බැලුවොත් මොකද්ද කියලා. A නේ. දීලා තියෙන්නේ තේම grade කියන එක A. value grade කියන එකනේ. ඒක A. අන්න මේක true වුණා. එහෙනම් grade A එක print වුණා. එතනින් ඒක break ඒ කියන්නේ break කරන්න ඕන. ඒ කියන්නේ එතනින් අපිට නවත්තන්න ඕනේ. ඊට ටික print කරගන්න බැරි වෙන්න ඕනේ. ඊට ටික skip කරන්න ඕන. මේකට තමයි අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තු මෙන්න මේ break කියන keyword එක අපි use කරන්නේ. හරිනේ. අන්න ඒක හැමතැනටම දාන්න ඕනේ. මෙතෙන් විතරක් දැම්මොත් මේකෙදි හරියනවා. දැන් හදිසියක් ඕක ඔතෙන්ට විතරක් දාලා මේක B වුණා. ඕක B වුණොත් මේක නෙමෙයිනේ මේකනේ. එතකොට මේක print වෙන්නේ නැහැ. උනට මේ ඔක්කොම print වෙනවා. ඒකින්ද හැමතැනටම මෙන්න මේ break කියන keyword එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් use කරන්න ඕන. හරිනේ. මේ break කියන keyword එක හැමතැනටම use කරන්න ඕනේ. default එකට යන්නේ. default එක break කියලා වැඩක් නැහැ. මොකද default එක කොහොමද run වෙන්නේ මේ එකක්වත් නොවුනොත් තමයි මේක run වෙන්නේ. හරිනේ. ඒක break ඕනේ නැහැ. අපි මේක දැන් builder run කරලා බලමු. මේක අනිවාර්යෙන් grade B කියලා print වෙන්න ඕන. හරි ඔය දැක්කනේ. grade B කියලා print වෙනවා. ඉස්සෙල්ල ඔක්කොම print වෙනවා. දැන් grade B. අපි මෙතන A දෙමු. ඒ කියන්නේ දැන් grade එක A. හරිනේ. හරි. දැන් builder run කරලා බලමු. හරි. grade A කියලා විතරයි print වෙනවා. දැක්කනේ. ඒ මොකද අපි break දුන්නේ හින්දා. මේක කරන්නේ switch කියලා ලිව්වා.
ඊළඟට අපි බ්‍රැකට්ස් ඇතුළේ ලියනවා අපිට බලන්න ඕන ටෙස්ට් එක. අපි බලන්නේ මෙන්න මේ grade කියන එක තමයි බලන්න ඕන එක ලියුවා. ඊළඟට curly bracket ඇතුළේ අපි ලියනවා case කියලා. case මොකක්ද මම මේ ඩබල් උඩ කමා දෙක දාගත්තේ quotations දෙක දාගත්තේ අපි අකුරක් සමාන කරන්න හින්දා. ඉලක්කමක් මොකක් හරි බලනවා නම් ඒක ඒකමද කියලා එහෙනම් නිකන් මෙතන 55 කියලා වුණා 55 කියලා ඔහොම දෙන්න පුළුවන්. ඒකට උඩ කමා ඕනේ නැහැ. මේක මම උඩ කමා දෙක දැම්මේ අනිවාර්යෙන් අපි මේ අකුරක් කැරක්ටර් එකක් සමාන කරන්න හින්දා. හරිනේ මුලින් බලනවා A දැන් C අපි හිතමු මෙතන C තියෙන්නේ කියලා. බලනවා switch case grade A ද grade case කියන case දාලා A ද කියලා බලනවා අපි දීලා තියෙන එක නෑනේ. එහෙනම් මේක නෙමෙයි B ද බලනවා ඒකත් නෙමෙයි C ද බලනවා. C තමයි. එහෙනම් grade C කියලා print වෙනවා. එතනින් break වෙනවා. මිතුරු ටික රන් වෙන්නේ නැහැ. දැන් මෙතන continue තිබ්බනම් මිතුරු ඔක්කොම රන් වෙනවා. continue තිබ්බත් රන් වෙනවා. ඔයගොල්ලෝ දැක්කනේ. මෙතන break කියන keyword එක අපිට මෙන්න මෙතෙන්දී හුඟක් use වෙනවා. අනිවාර්යෙන් switch case statement එකේදී break කියන එක දාන්න ඕන. දාලා default ඒ කියන්නේ මුකුත් නැත්තම් ඒ කියන්නේ දැන් අපි දීලා තියෙන value එකේ මුකුත් නෙමෙයි. අපි දෙමු h කියලා එකක්. h හරි මොකක් හරි එකක්. හරිද? අපි ඕන එක අනිවාර්යෙන් මේක fail කියලා print වෙන්න ඕන. හරි ඔයගොල්ලෝ දැක්කනේ. h කියලා දුන්නේ. ඒක ඒත් නෙමෙයි b නෙමෙයි c නෙමෙයි s නුත් නෙමෙයි. ඒක වෙන මොකක් හරි එකක්. ඒක හින්දා ඒක default case එකක්. ඒ කියන්නේ මුකුත් නොවුනොත් තමයි මේක වෙන්නේ. අනිවාර්යෙන් fail කියලා print වෙනවා. ඔයගොල්ලෝ දැක්කනේ. default කියලා දාන්නේ මේ උඩ එකක්වත් වෙන්නේ නැත්නම් තමයි default කියලා දාලා default වෙන දේ ලියන්නේ. ඒ කියන්නේ මොකක්වත් නොවුනොත් අර else එකේ ලියුවාගේ මොකක්වත් නොවුනොත් ලියන එක තමයි මෙතන ලියන්නේ. හරිනේ. මේක තමයි normal switch case ලියන විදිය. අපිට මේ අකුරක් සමාන කරමින්ද මෙහෙම ඉලක්කමක් මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා ආයි කියන්න ඉලක්කම සමාන කරන 95 වම නිකන් දාන්න පුළුවන්. එහෙම තමයි අපි අකුරු සමාන ඉලක්කම් සමාන කරන්නේ. මේ මම සමාන කරේ අකුරක් හින්දා තමයි character එකක් හින්දා තමයි මම මේ quotations දැම්මේ. හරිනේ. මේක තමයි normal method එක. මේක තමයි switch case කියන්නේ. මේ මෙහෙම බලන්න පුළුවන් අපිට තව හුඟක් දේවල් මේ switch case එකෙන් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට මම පොඩි එක්සර්සයිස් එකක් දෙන්නම් පුළුවන් නම් කරලා බලන්න vowels එහෙම දීලා ඒක vowel එකක්ද නැද්ද කියලා user දෙන අකුර vowel එකක්ද නැද්ද කියලා print කරන්න මේ switch case එක දාලා මොකක් එහෙම print කරලා බලන්න තව ඕන තරම් programs කරලා බලන්න ඕගොල්ලන්ට හිතෙන අලුත් දේවල් කරලා බලන්න කරලා අපිටත් කියන මොකක් හරි අවුලක් આવුත් කියන්න අපි පුළුවන් විදිහට solutions දෙන්නම් අපි 28 වෙනි lesson එකෙන් ඊළඟට හම්බෙමු එතකන් මේ ටික හොඳට practice කරගන්න